නංගිලා දෙන්නේගේ කඩයක් ඉස්සරහා ඒ දෙන්න පාරයින් ඉන්නවා අඬන්න වගේ. මං අඟ ඉන්නෝ දැන් ඒ ළමයි දෙන්නට එන්න විදිහක් නැහැ. මට ළමයි දෙන්නට මොකක් හරි කරන්න ඊට වාහනයක හරියෙන්න අනිවාර්යයෙන්ම කෝල් එකක් අරන් දෙන්න සර්ලයා ෆෝන් එකකින් හරි කියලා. 3 පාරක් කිව්වා මම. එහෙම කිසිම කනකටවත් ජත්තේ නැහැ. ෆෝන් එක වැඩ කරේත් නැහැ අපි කෝල් ගත්තට. 27 වෙනිදා රාත්‍රී කාලේ මම නාගොඩ සිට මාපුරකම දෙසට එනකොට මම දන්න නංගිලා දෙන්නේගේ කඩයක් ඉස්සරහා ඒ දෙන්න පාරයින් ඉන්නවා අඬන්න වගේ. මම ගිහුව මොකද කියලා. ඊට පස්සේ කිව්වා මේ අයියේ තාත්තා එනවා කියලා කිව්වා. තාත්තා තවම නැහැ. ෆෝන් එකට කෝල් එකක් ගන්නත් බෑ. ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. එකපාරක් කතා කරා. ඊට පස්සේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ මගේ නංගිලා බයිසිකලයට නගවගෙන ඉවරලා එයාලා ගෙදරට ආවා. ඒ ගෙදරට යන පාර ඉතාමත් දුෂ්කර පාරක්. ඒ පාර දිගේ අපි කිලෝමීටර් 20ක් 26ක් විතර දුර ආවා. මහා කැලයක් මැදින් ඇවිල්ලා කඳු පල්ලම් ඇවිල්ලා එන අමාරු පාරක් ඒක. කොහොම හරි ඒ දෙන්නම මම ගෙදරට ගෙනහලා දැම්මා. 27 අපි කඩේ හිටියේ. මමයි නංගි කඩේ ඉන්නකොට 9:45ට විතර තාත්තා කතා කළකෝ අපි එක්කයි යන්න. දැන් ගෙදරින් එනවා කියලා. හැබැයි සාමාන්‍යයෙන් 10:00 වගේ වෙනකොට තාත්තට කඩේට එන්න පුළුවන් සාමාන්‍යයෙන්. ඒ වගේ වෙලා වෙනකොට ඒ තාත්තේ වෙලා වෙනකොටත් කඩේට ආවේ නැහැ. එකපාරක් කෝල් එකක් දීලා හෙලෝ කිව්වා විතරයි. ඊට පස්සේ කතා කරේ නැහැ. ඊට පස්සේ ෆෝන් එක ඔෆ් වුණා. තාත්තගේ ෆෝන් එක වැඩ කරේත් නැහැ අපි කෝල් ගත්තට. ගමන තාත්තා බරක් වුණ නිසා මම කඩේට වහලා පාරට වෙලා හිටියේ තාත්තා එනවද කියලා බලන්න. 11 පහ වෙලාවත් තාත්තා කඩේට ආවේ නැහැ. ඒ වෙලාවෙත් ආවේ නැහැ. ඒ ගමන මම පාරේ ඉද්දී මං අඳුරන අපිත් එක්ක ගනුදෙනු කරන අයියා කෙනෙක් කඩේ ගනුදෙනු කරන අයියා කෙනෙක් මගේ හම්බෙලා අපිත් එක්ක කතා කරා මොකදයි කරන්නේ කියලා. මම ඒ අයියට විස්තරය කිව්වට පස්සේ අයියා දැන් මෙතන බලාගෙන ඉඳලා තේරුමක් නැහැ නේ. යා ගෙදරට ගෙනihin දාන්නම් කියලා මගේ තාත්තා හම්බුනොත් දෙන් බලමු කියලා. පාරේ මම ඒ අයියත් එක්ක මමයි නංගි ගෙදරට ආවා. ගෙදරට එනකොට රෑ 12ට කිට්ටු ඇති. 12යි 5 විතර වෙලා තුන ගෙදරට එනකොට. කඩේ ළඟ ඉන්නෝ නාගොඩ අවුරුද්දකට සහභාගී වෙලා කඩේ ළඟ ඉන්නෝ දැන් ඒ ළමයි දෙන්නට එන්න විදිහක් නැහැ. මට ළමයි දෙන්නට මොකක් හරි කරන්න ඊට වාහනයක හරියෙන්න අනිවාර්යයෙන්ම කෝල් එකක් අරන් දෙන්න සර්ලයා ෆෝන් එකකින් හරි කියලා. 3 පාරක් කිව්වා මම. එහෙම කිසිම කනකටවත් ජත්තේ නැහැ. ඊට පස්සේ අර අනිත් එක්කෙනාගේ ළඟ අත්අඩංගුවට ගත්ත ඉන්දික කෙනෙක් කෙනා කෝල් එකක් ගත්තා. එයාගේ නෝනා. එයාගේ නෝනා කෝල් එක කෝල් එක ගන්නකොටම එයාගේ ෆෝන් එකත් උගුල්ලලා ගත්තා. එයාටවත් විස්තර කියන්න උන්නේ නැහැ. ඊට පස්සේ කොහොම හරි ආරංචි වෙලා ආවා. ඊට පස්සේ මගේ ළමයි දෙන්නා 10 ඊට පස්සේ 12 විතර වෙනකම්ම නාගොඩ ඉන්නකොට සරච්චියලා ළමයි අඳුරනවලු යා ටිකක් ඒ කඩේදී එහෙම ගිහිල්ලා එයා නාගොඩ ඉඳලා බයික් එක එක්කගෙන ඇවිල්ලා තුන ළමයි දෙන්නව තල්ගස්වලදී ආපහු සෙන්විල් එකේ කියන තැනදී පෙට්ටල් ඉවර වෙලා මුළු රටේම දුවලා තමයි රෑ 12:00 ළමයි දෙන්න ගෙදෙට්ට එක්කන් එනකොට මම කියන්නේ සාමාන්‍යයෙන් මාව බීමත්ව ගත්තේ කියලා යාලට මම ජීවිතයකට නෑ මම නමුත් මම එදා නෙමෙයි මාව මගේ අවුරුදු 5ක ශරීරය චෙක් කරත් මම බීලා නෑ මම බොන්නේ නෑ සිගරට් එකක් බොන්නේ නැති මිනිහෙක් ඕනම තැනකින් ඕනම ප්‍රදේශකින් අහලා බලන්න මම බොන්නේ නෑ ඒක මගේ ඉදා ඉඳලාම තිබිච්ච මේක මම බොන්නේ නෑ හැබැයි මේ මම බීලායි කියලා මාව ඊට පස්සේ වෙන ගෙදරක චෙක් කරන්න ගියා මේකොල්ලෝ මාවත් අරගෙන අර ඉන්දිකයි කියන උජ්ජලයවත් අරගෙන ගිහිල්ලා එතකොට හිටියා OIC ඇතුළු 3 දෙනෙක් හිටියා යුනිෆෝම් පිට දෙන්නෙක් හිටියා දෙන්නෙක් නැත්තම් 3 දෙනෙක් හිටියා මේ සිවිල් පිට අරගෙන පොලිසියට අරගෙන ගිහිල්ලා බැංකුව පැත්තත් බලලා OIC මහත්තයා ගියේ පොලිසියට ගිහිල්ලා විනාඩි 5ක් විතර යනකොට මට දුන්නා බැලුමක් මට දුන්නා මේ වගේ සිලින්ඩර් පොඩි සිලින්ඩරයක් මේක මගෙන් ඇහුවා මේක දැන් කහ පාටද කියලා මං කිව්වා මේ එහෙනම් මේක උඹ බීලා නම් කොළ පාට වෙනවා කියලා කිව්වා. ඒක ගත්තේ හැබැයි සිවිල් පිට කෙනෙක් මගේ මන් දන්නේ නැහැ එයා කවුද කියන එක නා. සිවිල් පිට ඇවිල්ලා තමයි ගත්තේ. අර ඉන්දික කියන මහත්තයාත් හිටියා බස් ඩ්‍රයිවර්. ඊට පස්සේ මම කිව්වා මං බීලා නැහැ මං බොන්නේ නැහැ කවදාවත් කියලා. බොන්නේ නැතුව සිලින්ඩරේ ඉතින් අපරාධිනේ දෙයි. පාර කිව්වා නෑ උඹ කියලා. මං පිම්බුවා. මං පස්සේ ඒක තිච්ච පාටමයි කහ පාටමයි. ඊට පස්සේ ආපහු මං කිව්වා ඔක කහ පාටනේ. දැන් අවුලක් නැහැනේ මට ඉතින් මං බීලා නැහැනේ. එපාර කියලා ඩිංගක් වෙලා ඉඳලා මගේ අර මාත් එක්ක අරන් ආපු ඉන්දිකත් කියන කෙනෙක් කිව්වා අයියෝ මේ බොට අවුලක් නැහැ දැන් නම් ඉතින් මේ උඹ මේක නැහැ කියලා මෙන්න විනාඩි 5ක් යනකොට ආපහු ගෙනාවා බැලුමක් අරක හිල් වෙලා කියලා. එපාර ආපහු පිම්බෙව්වා ආයි කහ පාටයි.
එපාරේ අර මිනිස්සයා කිව්වා නෑ මේ වෙනනම් අවුලක් නෑ බීලම නැහැ ඇත්ත තමයි කියලා. එපාර මෙන්න පැයක් විතර යනකොට පොතකුයි මේ සිලින්ඩරේකුයි අරන් ඇහිල්ලා කිව්වා කොළ පාට වෙලයි නඩු දානවා කියලා. එපාර මං කිව්වසගේ ඇතුළට ගියාම ඉතින් කොළ පාටුනේ කොහොමදයි කියලා. එහෙම තමයි කියලා මට නඩු දාලා අස්සම් කළා නඩු දැම්මා. එපාර 12යි මාර්ට වගේ මට මතකයේ විදිහට 12 මාර්ට වගේ මට අපදීලා අපේ ගෙදරින් එහෙම ආවා. මේ මගේ බෑනාව නුදු බඳින්න ඉන්න කෙනා තමයි මට අප දුන්නේ. වැඩිකරු සිද්ධිත් වැඩිකරු හැටියට බාර ගන්න කියලා අස්සම් කරා. මම වැඩිකරු විදිහට මම දන්නේ නැහැ යාලා මොනවද ලිව්වද කියලා. පොතේ ලියපු දෙයක් දන්නේ නැහැ. අරක දීච්ච දෙයක් දන්නේ නැහැ. මම අස්සම් කරා. මම අස්සම් කළා මම අප දීපු ගමන්ම මම එක ශෙනිකවම අපේ ගෙදරින් අහුව කොහෙද යන්නේ කියලා මං කිව්වා නෑ මම බීලා නැති හින්දා මට වරද බාර ගන්න බෑ මේකොල්ලෝ මට වැරද්දක් කරා ඒක හින්දා මම හොස්පිටල් යනවා කියලා. එපාර මේකොල්ලෝ මම කෙලින්ම මං හොස්පිටල් ගිහිල්ලා ඇඩ්මිට් වුණා. ඇඩ්මිට් වෙච්ච ගමන් මාව නිකන් සාමාන්‍යයෙන් ටයිල් එකක ඉරක ඇවිද්දෝලා තනි අණ්ඩෙන් ඇවිද්දෝලා මේකලා ස්පින් එකක් කරා. එපාර කිව්වා LPD හොස්පිටල් එකේ ඊට පස්සේ ඒකත් ඉතින් නෙගටිව් ඒකෙත් සහතිකේ තියෙනවා මං එහෙම මත්පැන් ඒ වෙලාව වෙනකොට පාලනය කරලා නැහැ කියලා ආපා මුත්‍ර එකක් චෙක් කරා ඒකෙත් තියෙනවා මං මත්පැන් පාලනය කරලා නැහැ කියලා කියනවා වෛද්‍ය පරීක්ෂණ වලින් තියෙනවා තව ඊට පස්සේ නිදෝෂිව තියෙනවා ඊට පස්සේ ඉතින් මම පස්සෙන්දා හොස්පිටල් එකේ ඉඳලා දවල් 9යි කාලට වගේ මතක හැටියට 9 කාලට වගේ පොතේ අස්සම් කළා මං ගියා SSP කාර්යාලයට LPTA SSP කාර්යාලයට ගිහලා මං ඉල්ලීමක් කරා සර් මං වෙන්නේ මෙහෙමයි මං එතන යවණෙක් කෙනා ළඟට ගිහිල්ලා කිව්වා සර් මිස් මං වෙන්නේ මේ විදිහට මාව මේ පොලිසියෙන් එක්කන් ගියා මං බොන්නේ නැහැ කවදාවත් මම කවදාකවත් බොන්නේ නැතුව මට නඩුවක් දැම්මා මට මේක සාධාරණයක් ඉෂ්ට කරන්න මම බොන මිනිහෙක් නෙමෙයි ළමයි දෙන්නට මෙන්න වගේ සාධාරණයක් කරා ඒකට මට මේකට වඩා මට හොඳටම ඕනකම දෙන්නේ මගේ දරුවෝ දෙන්නට වෙච්ච සාධාරණේ තමයි ඊට පස්සේ එපාර SSP ළඟට මාව දැම්මා සර් ළඟට දාලා ඉවරලා සර් කිව්වා මෙයාට අසාධාරණයක් වෙලා වගේ ගිහිල්ලා සාමාන්‍යයෙන් ගිහිල්ලා අර වෙන කෙනෙකුට අඬ ගහලා මෙයාව හොඳට පැමිණිලි ලියාගත්තා මගෙන් ටයිප් කරලා හොඳට කොහොම විස්තර වහහා සියලුම විස්තර ගත්තා මගෙන් ඔය මං කියපු විස්තර ටික මං කිව්වා සර් මට මෙහෙම කරා මට සාමාන්‍යයෙන් දූලා දෙන්නවත් ජීන මං ෆෝන් එක ඉල්ලුවා එහෙම දුන්නෙත් නෑ අසාධාරණයක් කරපු හින්දා මට සාධාරණයක් ඉෂ්ට වෙන්න පුළුවන් දෙයක් කරන්න කියලා. ඊට පස්සේ තාම ඒකේ නම් කිසි තොරතුරක් දැනගන්න. කීයක් වෙනවද මේක? 27 වෙනිදා මේ සිද්ධිය වුණේ. 28 වෙනිදා තමයි SSP කාර්යාලේ පැමිණිල්ල දැම්මේ. 30යි දවස් තුනක තාම පරීක්ෂණයක් නැහැ. එහෙම කිසි දෙයක් ආරංචි නැහැ මගේ උනේ. ඊට පස්සේ දැන් මං හොස්පිටල් එකේ ඇතුළේ ඊට පස්සේ නඩුවට ගිහිල්ලා මම නිවැරදිකාරයයි කිව්වා. නිවැරදිකාරයයි කියලා මං ශරීරයක් පැත් තියලා ආවා. මම කියන්නේ මේ වගේ සිදුවීමක් අර නොවැරදිකාරයෙකුට මෙහෙම දෙයක් වුණා කියන්නේ තව වැරදිකාරයෝ 10ක් බිහි කරන්න නෙමෙයි කියන එක. වැරදිකාරයෙකුට වුණා නම් කමක් නැහැ. මගේ ශරීරය ඕන වෙලාවක මං දැන් කැමතියි මං SSC කාර්යාලයට ගිහිල්ලා මං ඉල්ලීම කරේ මාව චෙක් කරන්න ඕනම තැනකට දාන්න සර් මට නිරෝධදෝෂී පුජ්‍යලෙක් කියලා. මාව චෙක් කරොත් අවුරුදු 10ක ඉවත්වත් යන්න බෑ මං බීලා නැහැ. එතකොට ඔබට හොඳටම විශ්වාසද මේ වෙලාවේ හිටියේ පොලිසිය ස්ථානාධිපතිවරයා? ස්ථානාධිපතිවරයා තමයි. ගිහිල්ලා ස්ථානාධිපතිවරයා ස්ථානේ තමයි වාඩි වුණේ. වාඩි වෙලා අනිත් එක තමයි පොලිසියෙන් මං බලන්න ආපු කිසි කෙනෙක් මම බලන්න දුන්නේ නැහැ. ඒ කට්ටියට කතා කරන්නවත් දුන්නේ නැහැ ළඟටවත් එන්න දුන්නේ නැහැ. ඔව් මට එහෙම කියලා එළියටම එලා ඉන්න කිව්වා එහෙම දුන්නේ නැහැ මේක කරනකන් ළමයි දෙන්නව 11 මාට විතර සරත් 12 මාට වගේ සරත් කියන පුජ්‍යලෙක් තමයි ගෙදරට ගෙනල්ලා දාලා තින්නේ පෙට්‍රල් එයාගේ පෙට්‍රල් බයිසිකලේ නැති වෙලා තියෙන්නේ. ඒක මම කියන්නේ ඒ වගේ ගෑල් ළමයි අපේ ගමේ බඹරවාන ගමේ නෑ සාමාන්‍යයෙන් කිසිම කෙනෙක් නෑ හවසට 6න් පස්සේ බස් එකට මත්තක හන්දියට එන්න ඕන ළමයිව ගෙනියන්න. දුෂ්කර ගම්මානයක් ඉන්න ඕන. ඒ එන කෙනෙකුට වුණත් ඒ අසාධාරණේ වුණොත් අර ළමයාට යන කලට මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේ විදිහට මේ නිවැරදිකාරයෝ වැරදිකාරයෝ කරන්නද කියලා අපිට අපින් මේ විදිහට මේ අපි බලේ පත් කළා දුන්නේ මම කියන්නේ මේ මට වෙච්ච දේ නම් වෙන කෙනෙකුට වෙන්න තියන්න එපා කියලා.